මේ අපේ තායිලන්ඩ් ටුවර් එකේ day 2. ඉතින් අපි අද යන්නේ කොරල් අයිලන්ඩ් බලන්න. කොරල් අයිලන්ඩ් ගිහලා අපිට ඇක්ටිවිටීස් එම ගොඩාක් කරන්න තියෙන නිසා අපි දවස් ඉතුරු කරගන්න අපි උදේම කොරල් අයිලන්ඩ් වලට පිටත් වෙනවා. ඉතින් ඊට කලින් අපි බ්‍රේක්ෆාස්ට් එක අරගෙන යමු. අපි බ්‍රේක්ෆාස්ට් එක ටක් ගාලා අරගෙන ඊළඟට අපි යමු කොරල් අයිලන්ඩ් වලට. අපේ ට්‍රාන්ස්පෝර්ට් එක එනවා. අපි එකෙන් යමු කොරල් අයිලන්ඩ් වලට. මෙතන ඉඳලා නම් අයිලන්ඩ් එකට යන්න තියෙන ස්පීඩ් බෝට් එකෙන්. ඉතින් මේ රයිඩ් එක තියෙනවා පැයකමාරක් වගේ දුරක්. මේ යන අතරමඟ එයාලා ආයෙත් තැනක නවත්තනවා. ඒක තියෙන්නේ අපිට ඇක්ටිවිටීස් කරන්න. ඉතින් ඇක්ටිවිටි පොයින්ට් එකෙන් ඊළඟට හම්බෙමු. ඒ ඇක්ටිවිටීස් කරාට පස්සේ ආයෙත් ස්පීඩ් බෝට් එකෙන් අපි යන්නේ අයිලන්ඩ් එකට. මේක තමා ඇක්ටිවිටි කරන පොයින්ට් එක. ඉතින් මෙතන මෙයාලා මුලින්ම අපිට ඔක්කොමලා ඉඳලා අපේ ගෲප් එකේ ඔක්කොමලා ඉඳලා අපිට ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙනවා කොහොමද කරන්නේ, එතකොට මොනවද තියෙන ඇක්ටිවිටීස් කියලා. මෙතන තිබ්බා පැරාසයික්ලින්, ඩයිව් කරන එක, එතකොට බනානා බෝට්, ඒ වගේ ඇක්ටිවිටීස් කීපයක්ම තිබ්බා. මේවා අපේ පැකේජ් එකට නම් ඉන්ක්ලූඩ් උනේ නැහැ. අපි ඒවා වෙනම අපි කැමති නම් පේ කරලා ඇක්ටිවිටීස් කරන්න පුළුවන්. ඇක්ටිවිටි පොයින්ට් එකෙන් පස්සේ අපි ආයෙත් අපේ ගමන කන්ටිනියු කරලා ආවා කොරල් අයිලන්ඩ් එකට. මේ අයිලන්ඩ් එකේ අපිට මේකේ තියෙනවා බීච් ඇක්ටිවිටීස්, ඒ වගේම ෂොප්ස් තියෙනවා. අපිට එක එක දේවල් try out කරන්න පුළුවන්. කෑම වර්ග, ඒ වගේ ගොඩාක් දේවල් මේ අයිලන්ඩ් එකෙත් කරන්න දේවල් තියෙනවා. ඉතින් අපි තෝරගත්තේ මේ වගේ කාට් එකක් රෙන්ට් අවුට් කරගෙන අයිලන්ඩ් එක වටේම බලන්න ගියපු එක. මේ එක්ස්පීරියන්ස් එක මාරම ෂෝක්. ලස්සන views ගොඩාක් තියෙනවා. එලගේ view point වලට අපි වෙක්කන් යනවා. ඉතින් ඔයාලත් කොරල් අයිලන්ඩ් ආවොත් මේ වගේ කාට් එකක් රෙන්ට් අවුට් කරගෙන ඒ එක්ස්පීරියන්ස් එක ගන්න අමතක කරන්න එපා. කොරල් අයිලන්ඩ් එකෙන් පස්සේ අපි ආයෙත් පතායා සිටි එකට ආවා. පතායා සිටි එකේ ජේම්ස් ඩිස්කවරි කියන මෙන්න මේ ජේම්ස් මියුසියම් එකට තමයි අපි ආවේ. මේකේ යාලා අපිව මේ විදිහට ටනල් එකක් ඇතුළට එක්කගෙන යනවා. ඒ ටනල් එකේ තියෙන්නේ ජේම්ස් හදන හැටි, එතකොට ඒකේ හිස්ටරි එක, ඒ වගේ නොලෙජ් එකක් තමයි අපිට දෙන්නේ. මේ විදිහට ෆයිබර් වලින් හදපු මිනිස්සු යාලා ඒ කරන වැඩ ඇක්ටිවිටීස් තමයි මේකේ පෙන්වන්නේ. ඒ වගේමයි ඒ රයිඩ් එක ඉවරනාට පස්සේ අර අපි වෙක්කන් යනවා මෑන් පවර් වලින් කොහොමද ජෙම් හදන්නේ කියන එක වගේම එයාලගේ වෙනම තියෙනවා වෙනම පැත්තක ජෙම් කලෙක්ෂන් එකක් මෙන්න මේ විදිහට. ඉතින් ඒක අපිට පර්චේස් කරන්න පුළුවන් එක එක ජුවලරි අයිටම්ස්. ඊළඟට අපි ආවේ පතාය වල තියෙන ඩොල්ෆින් ඒරියම් එක බලන්න. ඇතර මේකේ ෂෝ එකට අපිට ටයිම් තිබ්බ නිසා තමයි අපි ජෙම් මියුසියම් එකට ගිහිල්ලාම මේකට ආවේ. මේක නම් මාරම ෂෝක් එක්ස්පීරියන්ස් එකක්. මේ ඩොල්ෆින්ස්ලා හොඳට ට්‍රේන් කරලා තියෙනවා. ඒ වගේම ඒ ෂෝ එක බලන්න ආස හිතෙනවා. පොඩි අය විතරක් නෙමෙයි ලොකු අයත් ඒක හරිම ආසාවෙන් බලන ෂෝ එකක්. ඩොල්ෆින් ෂෝ එකත් පැයකමාරක් වගේ තිබ්බා. ඉතින් ඒක ඉවර වෙද්දී හවස් වෙලා තිබුණා. ඔන්න ඔය විදිහට තමයි අපේ පතායවල day 2 ඇක්ටිවිටීස් ටික ඉවරුනේ. අපි දැන් ට්‍රාන්ස්පෝර්ට් එකෙන් අපේ ආයෙත් හොටෙල් එකට යනවා. The next day. අපි අද යනවා බැංකොක් සිටි එකට. ඉතින් ඒ නිසා අපි උදේම පතාය හොටෙල් එකෙන් චෙක් අවුට් වෙලා මේ බැංකොක් සිටි එකට යන්න තමයි හදන්නේ. යන ගමන් අපි ලන්ච් එකත් ස්ටාර්බක්ස් එකෙන්ම ගත්තා. අපිට බැංකොක් හොටෙල් එක චෙකින් දෙන්නේ දවල් 2ට. ඉතින් චෙකින් දුන්නාට පස්සේ එතන ටිකක් රෙස්ට් කරලා අපි අද ප්ලෑන් කරන් ඉන්නවා හවස ක්‍රූස් ඩිනර් එකට යන්න. ඉතින් ක්‍රූස් ඩිනර් එක තියෙන තැනදී හම්බෙමු දැන් ටිකක් රෙස්ට් කරලා. අපි හොටෙල් එකෙන් ආවා මෙන්න මේ ටර්මිනල් 21 කියන shopping mall එක ගාවට. මොකද මෙතන ඉඳන් තමයි අපේ ක්‍රූස් එක අන්බර්ත් වෙන්නේ. ඉතින් මේක ක්‍රිස්මස් සීසන් එක. ඒ නිසා මාරම ලස්සනට ඩෙකොරේට් කරලා තිබ්බා. ක්‍රූස් එකත් ඒ විදිහට ලස්සනට ඩෙකොරේට් කරලා තිබ්බා. සෙනගත් සීසන් එක නිසා මාරම ගොඩක් හිටියා. ඉතින් අපි ක්‍රූස් එක රෙඩි වුණාට පස්සේ ඒ පැත්තට යමු.
මේ තියෙන්නේ අපේ ක්‍රූස් එක. මම මේ ක්‍රූස් ඩිනර් එක යන දෙවනි සැරේ පළවෙනි සැරේ ගියාට වඩා ඇත්තටම මේ ක්‍රූස් ඩිනර් එකේ එක්ස්පීරියන්ස් එක මාරම හොඳයි. ඒ කියන්නේ කෑම උනත් ගිය සැරේට වඩා මේ සැරේ මාරම රසට තිබ්බා. මේ එක්ස්පීරියන්ස් එක අනිවාර්යෙන්ම තායිලන්ඩ් ආවොත් ගන්න අමතක කරන්න එපා. මොකද මේක යාළගේ යුනික් එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඔන්න ඔය විදිහට තමා තායිලන්ඩ් වල බැංකොක් සිටි එකේ ඩේ 1 එක ගෙවුනේ. ඉතින් තවත් ඉස්සරහට vlogs ගොඩාක් අරගෙන එන්නම්. අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. Thank you for watching. Bye bye.